2009 චුම්බක ක්ෂේත්‍ර ගාන මෙන්න මේව සන්නායකයක් තියෙනවලු සන්නායක හතරක් මෙන්න මේ සන්නායක හතරක් තියෙනවලු මෙතනින් ධාරාව ඇතුළට මෙතනින් ධාරාව ඇතුළට මෙතනින් ධාරාව එළියට මෙතනින් ධාරාව එළියට ඔය විදිහට මෙන්න මේම සමචතුරස්‍රාකාර රාමුවක මේ ධාරා ගලා යන මේ සන්නායක තුන සෙට් කරලා තියෙනවා කියලා කියනවා. අපෙන් අහනවා එක එක සන්නායක මත හටගන්නා බලය කොහොමද කියලා අහනවා. එක එක සන්නායක මත හටගන්නා බලය කොහොමද කියලා අහනවා. මෙන්න මේවා ධාරාව ගමන් කරන නිසා. හරි. එතකොට අපි දන්නවා සන්නායකයේ කරන්ට් එකක් යනකොට නැත්නම් ධාරාවක් යනකොට ඒ යවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. හරි. ඒ යවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රමාණය කිව්වේ බයෝසාවර්ට් නියමය. හරි. බයෝසාවර්ට් නියමයෙන් තමයි සන්නායකයක ධාරාව ගමන් කරනකොට ඒකේ අංශු මාත්‍ර දිගක් නිසා r දුරකින් චුම්බක ශ්‍රාව ඝනත්වය හොයන්න ක්‍රමයක් කියලා දුන්නා. හරි. ඊට පස්සේ ඒකේ දිශාව හොයන්න චුම්බක ක්ෂේත්‍ර දිශාව හොයන්න අපි කස්කුරුප්පු පාවිච්චි කරනවා. හරි. කස්කුරුප්පු පාවිච්චි කරනවා. මේක ධාරාව නම් මේක චුම්බක ක්ෂේත්‍ර දිශාව. හරි. ඊට පස්සේ මේ කම්බි පුඩුවක නම් මේක ධාරාව කියලා ගන්න පුළුවන්. මේක ක්ෂේත්‍රය කියලා ගන්න පුළුවන්. හරි. ඔය දෙපැත්තටම කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි දන්නවා මෙන්න මෙහෙම නම් යන්නේ ධාරාව උඩහට ක්ෂේත්‍රය මෙහෙම රවුමට කරකැවෙනවා නම් එක පොයින්ට් එකක් ගත්තොත් ඒක ස්පර්ශී දිශාවට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම සන්නායකයක උඩ අතර කරන්ට් එක යනවා කියලා හිතමු අපි. යනවා නම් මෙහෙම උඩහට නම් මෙහෙම තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්තට. එතකොට මේ තැන්වලදී ස්පර්ශී දිශාව තමයි තියෙන්නේ. එහෙනම් හැමතිස්සෙම සන්නායකයකට ලම්බක දිශාවකට තමයි චුම්බක ක්ෂේත්‍රය වැටෙන්නේ එතකොට. එතකොට මෙහෙම වැටෙන්නේ ස්පර්ශී දිශාවට. වෘත්තාකාර පතේ කියන්නේ ඒතර ස්පර්ශී දිශාවට තමයි වැටෙන්නේ. එහෙනම් මේකෙත් අපිට කරන්න තියෙන්නේ මෙයාගේ ධාරාව එළියට එනවා. මෙයාගේ ධාරාව එළියට. එහෙනම් මෙයා නිසා මෙයා ගාව චුම්බක ක්ෂේත්‍ර උඩහට. මේක අරය කරගත් ස්පර්ශීය දිශාවකට. මෙන්න මේ පැත්තට තමයි මෙයාගේ B තියෙන්නේ. හරි? එයාගේ B තියෙන්නේ මේ පැත්තට. මෙයා නිසා අපි එකිනෙක කතර ඉවර කරමු. එහෙනම් මෙයා නිසා මෙයා ගාව කොහොමද බලමු. මෙයාගේ ධාරාව එළියට මේ පැත්තට ක්ෂේත්‍රය. එහෙනම් මෙයා නිසා මේක අරය කරගත් ස්පර්ශීය දිශාවකට. B. හරි? මේක නිකන් මම දෛශික විදිහටම ගන්නවා. මෙයා මෙතනට ළඟයි. මෙයා මෙතනට දුරයි. එහෙනම් දුර වැඩි වෙන්න අපි දන්නවා චුම්බක ශ්‍රාව ඝනත්වය අඩු වෙනවා. එහෙනම් මෙයා කොටට අඳින්න. දිග අඩු කරලා අඳින්න. හරි? මොකද මෙයා දුර වැඩි. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය අඩුයි. චුම්බක ශ්‍රාව ඝනත්වය අඩුයි. ඊට පස්සේ මෙයාගෙන් ඇතුළට ධාරාව එන මේ පැත්තට ක්ෂේත්‍රය. ඔන්න ඒකේ චුම්බක ශ්‍රාව ඝනත්වය ටික ඇඳගත්තා. ඇතුළට ධාරාව ක්ෂේත්‍රය මේ පැත්තට. හරි? කොහොමද දාගත්තා? ඊට පස්සේ අපි ගමු මේකේ දෛශික සමාන්තරාශ්‍ර නියමයෙන් ගණන් හදමු. හරි? මේකේ ගණන් හදනකොට දෛශික සමාන්තරාශ්‍ර නියම පාවිච්චි කරනවා. මොකද චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ දෛශික දිශාවක් තියෙනවා. හරි? එහෙනම් මේකේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය එන්නේ මෙන්න මේ පැත්තට. දෛශික සමාන්තරාශ්‍ර මොකද්ද කියන්නේ? සමාන්තරාශ්‍රික බද්ධපාද යුගලකින් දෛශික දෙක විශාලත්වයෙන් සහ දිශාව නිරූපණය කරන්න පුළුවන් නම් එම බද්ධපාද දෙක හරහා යන විකර්ණයේ විශාලත්වයෙන් සහ දිශාවෙන් සම්ප්‍රයුක්තය වෙනවා. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය වෙන්න මෙන්න මෙතනින්. ඔන්න ඒක වෙනවා. මේ පැත්තට ඒ දෛශිකය. එහෙනම් දැන් මෙයා ඕනෙත් නැහැ. මෙයා ඉන්නවනේ. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය දෙන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මෙහෙට තමයි B තියෙන්නේ. අවසාන B ඩබල් ඩෑෂ් එකකම B ඩබල් ඩෑෂ් තියෙන්නේ මෙන්න මේ දිශාවට. හරි? එහෙනම් දැන් අපි ෆ්ලෙමින්ගේ මමත දාමු. ෆ්ලෙමින්ගේ මමත මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ ඇඟිල්ලෙන්, දබර ඇඟිල්ලෙන්, ඊට පස්සේ මැද ඇඟිල්ලෙන් ධාරාව දිශාව, මහා පට ඇඟිල්ලෙන් බලයේ දිශාව කියලා කිව්වා. එහෙනම් මේකේ ධාරාව ගමන් කරන්නේ කොහෙටද? ඇතුළට. ධාරාව. චුම්බක ක්ෂේත්‍රයෙන් මෙන්න මේ පැත්තට. මේ පැත්තට තියෙන්නේ. එහෙනම් බලය තියෙන්නේ මෙන්න මේ පැත්තට. හරි? මේ පැත්ත තමයි බලය තියෙන්නේ. එහෙනම් මෙන්න මේකට ලම්බකව තමයි බලය හටගන්නේ. මම ටිකක් දිගට අඳින්නම්. F. ඔන්න මේ පැත්ත තමයි F තියෙන්නේ. හරි? එහෙනම් මේ සන්නාගේ චලන වෙන්න උත්සාහ කරන්න බලයේ දිශාවට මේ පැත්තට. හරි? අපෙන් අහන්නේ චලන වෙන්න උත්සාහ කරන්නේ කොයි පැත්තටද? නැත්නම් බලය හටගන්නේ කොයි පැත්තටද කියන අදහස. එහෙනම් මේ පැත්ත තමයි ඒක හටගන්නේ. ඔය විදිහටම මෙයාටත් දාමු. හරි? එහෙනම් මෙයාගේ ධාරා ඇතුළට යන්නේ මෙයා නිසා මෙයා මත හටගන්නේ ක්ෂේත්‍රය මේ පැත්තට. ඊට පස්සේ මෙයාගේ ධාරාව එළියට එන එයා නිසා ක්ෂේත්‍රය හටගන්නේ උඩ පැත්තට. ඔය විදිහට. මෙයාගේ ධාරාව එළියට මෙයා නිසා ක්ෂේත්‍රය හටගන්නේ මේ පැත්තට. මේක අරය කරගත්
ස්පර්ශකයේ දිශාවට. මෙතන ඉඳලා දුර වැඩි නිසා අපි මෙයාව කොටට අල්ලමු. ඉස්සෙල් එකේ වගේම. හරි? ඉස්සෙල් එකේ වගේම මෙයාව කොටට ඇඳලා එහෙනම් මොකද වෙන්නේ දැන්? අර විදිහටම චුම්බක ක්ෂේත්‍රය ඔක්කොම සම්ප්‍රයුක්ත එකම. එහෙනම් මේ දෙන්න සම්ප්‍රයුක්තය මේ පැත්තට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය ඔන්න ආයි සමාන්තර රශ්මියක් ඇඳලා මෙන්න මේ පැත්තට එනවා. මේ පැත්තට තමයි B ඩබල් ඩෑෂ් එක මෙතන එන්නේ. හරි? B ඩබල් ඩෑෂ් එක. එහෙනම් මොකද වෙන්නේ? ධාරාව ගමන් කරන ඇතුළට චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට බලය අන්න අර පැත්තට යනවා. බලය අර පැත්තට යනවා. ධාරාව ගමන් කරන ඇතුළට චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ පැත්තට ගමන් කරන්නේ. එහෙනම් බලය අර පැත්තට. එහෙනම් මේකට ලම්බක කරගත් දිශාවකට. එතකොට මේ මෙන්න මෙහෙට. අන්න හොඳයි ස්ක්වයර්. ඔය විදිහට ලම්බ කරගත් දිශාවට. ඔය විදිහට මේ දෙන්න හදන්න පුළුවන්. හරි ඔය විදිහට මේ දෙන්න හදන්න පුළුවන්. හරි සරලයි. ඒක හදන්න ඕනේ නැහැ මම. ඔයගොල්ලෝ හදාගන්න. හරි. මේ සිස්ටම් එකට තමයි එතකොට බල ටික වැඩ කරන්නේ. ඕනනම් ඉතින් මේකේ මෙයා නිසා ශේෂ්ඨ මේ පැත්තට මෙයාගේ මෙයාගේ ධාරායිලට එන ශේෂ්ඨ මේ පැත්තට මෙයාගේ ධාරාව තුළට එන ශේෂ්ඨ උඩහට. ඔය විදිහට ශේෂ්ඨ ටික බැලුවා. මේ විදිහටම දෛශික සමාන්තර රශ්මිය පාවිච්චි කරලා සමාන්තර රශ්මිය ඇඳගත්තා. සම්ප්‍රයුක්තය හොයාගත්තා. ඊට පස්සේ ෆ්ලෙමින්ගේ වමත් නිරදාලා බලය හොයාගත්තා. එහෙනම් චලිත දිශාව බලයේ දිශාව වෙනවා. හරි. සරල ගාන 2009 චුම්බක ක්ෂේත්‍ර ගාන.